ඉතින් කොහොමද ඔයාලට? වෙනද වගේම අදත් ඉතින් මට මල් තමයි පෙන්වන්න තියෙන්නේ. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මම හරිම ආසයි නිස්කලංක පරිසරයක ජීවත් වෙන්න. එහෙම ජීවත් වෙන්න මම පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒ වුණාට ඉතින් මට පොඩි දෙන්නෙක් ඉන්න නිසා ඒක ටිකක් අමාරුයි. ඉතින් මේ බලන්නකෝ මේ පොඩි දෙන්නත් අරගෙන තමයි හැම තැනම යන්න ඕන. අපි ගියේ ටවුමට. ඒ එන ගමන් අපේ ලොකු දුවත් අරගෙන තමයි ආවේ. එයාට මේ දවස්වල ඉස්කෝලේ විභාගෙනේ. අද කාලේ අහන දකින දේවල් වල හැටියට දරුවන් තව කෙනෙක්ට බාර දීලා ගමන්ම යන්නත් බෑනේ. අපේ දරුවන්ගේ ආරක්ෂාව අපිම සලස ගන්න ඕන. ඔන්න ඉතින් මේ බලන්නකෝ ගොඩ දවසකින් මේ රෝස ගස් වලට මට සාත්තුවක් දෙන්න බැරි වුණා. ඒ නිසාද කොහෙද මල් ටික නම් සරුවට හැදිලා නැහැ. ඒ වුණාට මෙහෙම මල් දකිනකොට හරි ආසයි නේද? දැන් නම් ආයිත් මල් පැලවලට සාත්තුවක් දෙන්න කාලේ හරි. මේ උඩ අත්තේ තිබුණු ලොකුම රෝස මල. මට හරිම ආසයි රෝස යායක් හදාගන්න. ඒ වුණාට ඉතින් මට ලොකු ඉඩකඩක් නැහැනේ. ඒ හැදුවත් ඉතින් පෝච්චි වල තමයි හිඳ ගන්න පුළුවන්. මේ බලන්නකෝ. මෙන්න මේ කොණ්ඩ කුරුල්ලෝ දෙන්න හැමදාම ඇවිත් මේ බේසමෙන් නාලා යන්නේ. ඒ දෙන්න හරිම සතුටින් තමයි විනෝද වෙන්නේ. පුංචි ගෙවත්තකට ඉතින් මේගොල්ලෝ නැතුවම බෑනේ. අද ඉතින් හුළඟත් සැරටම තියෙනවා. මොකද අපේ ගෙවල් තියෙන්නේ මුහුද කිට්ටුවනේ. ඒ නිසා මේ මුහුදු හුළං තමයි එන්නේ. ඔන්න මගේ තාරුකා මලුත් පිපිලා. මේ තියෙන්නේ බේබි ටියාරා. දැන් මේකටත් සාත්තුව දෙන්න කාලේ හරි. අනේ ඉතින් හැමදාම මල් නේද පෙන්වන්නේ කියලා නම් කියන්න එපා. පුළුවන් වෙලාවට ඔයාලට මගේ දවස ගෙවන විදියත් මම වීඩියෝ එකකින් අරන් එන්නම්. මේ බලන්නකෝ. මෙයා නිකන් අප්‍රිකානු වෙස් මූණක් වගේ නේද? අම්මේ කකුලේ කාවි. අම්මේ කකුලේ කාවි. අනේ මුසිපිටේ මම දොත් බෙද. මේ අපේ චූටි බබා කියන ඒවා ඇහෙනව නේද? මේ සතා මාව කාල කියලා හිතලා ඔය එහෙම කියන්නේ. ආයේ ඉතින් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න.